has have had පාඩම අද මම ඔයාලට ලේසියටම උගන්වනවා. බලන්න අද මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම. මොකක්ද has have had කියලා කියන්නේ? මම අද උගන්වනවා මේ කොටස් කිහිපය කොටස් දෙකකට බෙදා වෙන් කරනවා. එකක් has have present tense එකට, අනිත් එක had past tense එකට. ඔන්න කොටස් දෙක වෙන් කරා. has have කියන්නේ මොකද්ද? had කියන්නේ මොකද්ද? මේක මම දැන් ඔයාලට උගන්වනවා. has have කියන්නේ පුතා අයිතිය හගවන පදයක් වර්තමාන කාලයේදී භාවිතා කිරීමේදී ඉන්නවා තිබෙනවා යන අදහස පෙන්눔 කිරීම සඳහා භාවිතා කරන වචන යුගල් දෙකක්. has සහ have. අපි බලමු මේ කොටස් ටික නියමාකාරයෙන් බෙදා වෙන් කරලා. have has. have කියන්නේ බහුවචන plural pronouns and plural nouns වලදී භාවිතා කරන විශේෂිත වචනයක්. බහුවචන සර්වනාම පද සහ බහුවචන නාම පද. බලමු බහුවචන සර්වනාම පද කීපයක්. I, we, you, they. I, මම, we, අපි, you, ඔයාලා, they, own. have use වෙනවා. I have, we have, you have, they have. මෙන්න දැන් අපිට පුළුවන් මේකෙන් වාක්‍ය සකසන්න. මම වාක්‍යයක් හදන්නම්. මම වාට කිව්වා අයිතිය හගවන පද ලෙස ඉන්නවා තිබේ යන අදහස පෙන්눔 කරමින් වාක්‍ය සකසනවා කියලා. මට පෑනක් තිබෙනවා. I have a pen. සමහර කට්ටිය තමන් ලොකුයි කියලා හිතන්න මෙන්න මෙහෙම කියනවා. මට ලස්සන කාර් එකක් තිබෙනවා. මට ලස්සන කාර් එකක් තිබෙනවා. I have a beautiful car. මට ලොකු ගෙදරක් තිබෙනවා. I have a big house. මෙන්න මේ විදිහට තමන් ලොකු ධනවත් කියලා පෙන්වන්න සමහර අය බොරුවටත් මේ වගේ දේවල් කියනවා. හරි. තා කියනවා ගෑන් ළමයි මෙහෙම කියනවා. මට බලු පැටියෙක් ඉන්නවා. බල්ලෙක් ඉන්නවා. කොහොමද කියන්නේ? I have a dog. මං කියවනේ තිබෙනවා කියන එක විතරක් නෙමෙයි. තිබේ කියන එක විතරක් නෙමෙයි. ඉන්නවා කියන අදහස අයිතිය හගවන පදයක් ලෙසද අපි හඳුන්වනවා. මෙන්න have ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. තා එක උදාහරණයක් බලමු. pronouns එකට අමතරව nouns එකක් අරගෙන ළමයින්ට ලස්සන ගෙවල් තිබෙනවා. ළමයින්ට ලස්සන ගෙවල් තිබෙනවා. children have beautiful houses. children have beautiful houses. ඉතින් ළමයි කියනෝ නේ ළමයි හරි ආසයිනේ ලස්සන ගෙවල් වල ඉන්න. හිටියේ නැතත් නේද? අන්න ඒක නිසා children have beautiful houses. children have big houses. කවුරුවත් කැමති නෑ children have small houses කියලා කියන්න. ඇයි ඒ අකමැති? පොඩි ගෙවල් වල ඉන්න කවුරුවත් කැමති නෑනේ. කවුරුත් කැමති හොඳ ලක්ෂරි ගෙවල් වල ඉන්න, සුපර්භෝගී ගෙවල් වල ඉන්න. එමේ ඉන්න නම් ඉතින් ඔයාලට සිද්ධ වෙනවා ඉගෙන ගන්න මේවා. හොඳේ? ඉතින් අද අපි have පාඩම සරලව ලස්සනට ඉගෙන ගත්තා. අපි තවත් වීඩියෝ එකකින් ඔයාගේ has මේ පාඩම ලස්සනට ඉගෙන ගන්න අපේ YouTube channel එක subscribe කරලා තියන්න. ඒ වගේම ඔයාලා අනිවාර්යයෙන්ම like එකක් දාලා comment එකක් දාන්න. ඉතින් අපේ ඊළඟ has ඒ වගේම past tense එකේ had මෙන්න මේ කොටස් දෙකම ලබන සතියේදී ඔයාලට තවත් වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ අනාගතයක් වේවා. Goodbye. Nice to meet you.